පින්වත්නි දවසක් අප ගෞතම බුදුරජාණන් වහන්සේ අම්බපාලි වනයේ නිරෝධ සමාපත්තියෙන් වැඩ හිඳිනවා. ඒ අවස්ථාව තුළදී 500 භික්ෂුන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ වෙත වැඩම කරනවා. තමන් වහන්සේලාට තවමත් මාර්ගඵල අවබෝධය සිද්ධ කර ගැනීමට නොහැකි වූ නිසා බුදුරජාණන් වහන්සේ වෙත වැඩම කරලා තමන් වහන්සේලාගේ කමඨහන් පිරිසිදු කරගන්න. ඒ අවස්ථාව තුළදී භික්ෂුන් වහන්සේලා බුදුරජාණන් වහන්සේට දන්වා භාග්‍යවතුන් වහන්සේ අප මෙතරම් කාලයක් මන භාවනාදිය සිද්ධ කරත් තවමත් කිසිදු මාර්ගඵල අවබෝධය සිද්ධ කරගන්නට බැරි වුණු බව. මේ අවස්ථාවේදී ගෞතම බුදුරජාණන් වහන්සේ මේ කාරණාව හේතු කොටගෙන ධර්ම දේශනාවක් පැවැත්වීමට සූදානමින් උන්වහන්සේලාගේ පෙර ආත්ම භාවයන් දිහා බලනවා. බුදුරජාණන් වහන්සේ බුදු නුවණින් දකිනවා මේ භික්ෂුන් වහන්සේලා පෙර ආත්ම භාවයක බුදුරජාණන් වහන්සේ කෙනෙක් සමීපයේ පැවිදි වෙලා අනිත්‍ය වඩපු භික්ෂුන් වහන්සේලා බව. මේ හේතුවෙන් බුදුරජාණන් වහන්සේ අනිත්‍ය ධර්ම දේශනාවක් සිද්ධ කරනවා. මහණෙනි, යම් දවසක මගේ සම්බුද්ධ ශාසනය අවසන් වෙනවද? නැවත බුදුරජාණන් වහන්සේ කෙනෙක් පහළ වෙන්නේ පස්වෙනි අන්තර් කල්පයේ ඒ මෛත්‍රී බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේ පස්මරුම් පරදවලා උතුම් වූ බුද්ධත්වයට පත්වලා උන්වහන්සේගේ සම්බුද්ධ ශාසනය මේ ලෝකෙ පිහිටුවාට පස්සේ ආයේ කවදාකවත් මේ කල්පයට බුදු කෙනෙකුන් පහළ වෙන්නේ නැහැ. උන්වහන්සේ තමයි අවසාන බුදුරජාණන් වහන්සේ මේ කල්පයට පහළ වෙන්නේ. උන්වහන්සේගේ සම්බුද්ධ ශාසනයත් මේ ලෝකෙන් අතුරුදන් වෙලාට ගියාට පස්සේ ආය කවදාකවත් බුදු කෙනෙකුන්ගේ ධර්මයේ මේ ලෝකෙ පවතින්නේ නැහැ. මෙසේ කල්ප කාලාන්තරයක් ගත වෙනවා. ලෝක විනාශයට අවුරුදු ලක්ෂයක් තියද්දී කාමා වචර දිව්‍ය තලවල වාසය කරන දේවතාවෝ දකිනවා තව අවුරුදු ලක්ෂයකින් මේ ලෝකේ විනාශ වෙලා යනවා කියලා. ඉතින් මේ අවස්ථාව තුළදී දෙවියෝ කල්පනා කරනවා බුදුබණ පදයක්වත් අහන්න නැති මනුස්සයන්ට මේ බව දැනුම් දෙන්නට ඕනෑ කියලා. මිනිස්සු සරගෙන සුදුරෙදි ඇඳගෙන මනුෂ්‍ය තලයට එනවා හරියට මලගමක යනවා වගේ. මනුෂ්‍ය තලයට පැමිණෙන දෙවිවරු දකින මනුස්සයන්ට කියනවා තව අවුරුදු ලක්ෂයකින් මේ ලෝකේ විනාශ වෙලා යනවා නොපමාව පින්දහම් කරන්න. මේ ගැන වැටහිච්ච පෙර ජාතිවල පින් තියෙන පින්වන්ත මනුස්සයෝ නිතර දෙවේලේ දන් දෙමින් සිල් රැකමින් බණ භාවනාදිය කරමින් තමන්ගේ ජීවිතය සසරින් එතෙර කරවන්න උත්සාහ කරද්දී තවත් පිරිසක් ඉන්නවා නිතර දෙවේලේ පව්කම් කරමින් පව්කාර ජීවිත ගෙවන මිත්‍යා දෘෂ්ටික පිරිසක්. මේව පින්වත්නි අවුරුදු ගණනාවක් ගෙවිලා යනවා. මේ අවුරුදු ගණනාව ගෙවිලා ගියාට පස්සේ මේ ලෝකයට අවසාන වැස්සක් වහිනවා. චාතුර්දීපික මහා මේඝයක් ඇවිත් මුළු මහත් පෘථුවියටම එකවර මහා විශාල වර්ෂාවක් ඇදහැරෙනවා දින 7ක්. මේකට කියනවා කල්පාන්ත වැස්ස, කල්පයාගේ අවසාන වැස්ස. මේ වැස්ස වැහැලා ඉවරලා පායනවා. ආය කවදාකවත් මේ ලෝකයට පිණිපොදක්වත් වැටෙන්නේ නැහැ. මෙසේ මොහොතින් මොහොත අවුරුද්දෙන් අවුරුද්ද කාලය ගෙවිගෙන යනවා. මේ කාලය තුලදී දැනට මේ විශ්වයට පායලා තියෙන සූර්යාගේ ආලෝකය කෙමින් වර්ධනය වෙනවා. අවුවේ රශ්මිය දවසින් දවස වැඩි වෙනවා. මේ නිසාවෙන් පින්කම් කරගෙන මේ ලෝකයෙන් එතර වෙච්ච මිනිස්සු හැර මේ ලෝකයේ ඉතුරු වෙච්ච පෞකාර මිනිස්සු මේ අවුවේ රශ්මිය දරා ගන්නට බැරුව මරණයට පත් වෙලා යනවා. ඒ වගේම තමයි මේ ලෝකයේ ජීවත් වෙලා ඉන්න සතා සිව් පාවට පවා තමන්ගේ ජීවිත හිමි වෙනවා. ඔවුන් ජීවත් වෙන මහා විශාල කැලවල් පවා මේ අවුවේ රශ්මිය දරා ගන්නට නොහැකි වීමෙන් ගිනිගෙන අළු වෙලා පිච්චිලා විනාශ වෙලා යනවා. මේ මුළු පහත් ලෝකයම කාන්තාරයක් බවට පත් වේගෙන එනවා. මෙහෙම අවුරුදු ගණනාවක් ගෙවිලා යනවා පින්වත්නි. මේ අවුරුදු ගණනාවක් ගෙවිලා ගියාට පස්සේ මේ ලෝකයට දෙවෙනි සූර්ය මණ්ඩලය උදා වෙනවා. අපි ඒකට කියනවා දෙවෙනි සූර්යයා කියලා. මේ දෙවෙනි සූර්යයා උදා වෙනවත් එක්කම කවදාවත් මේ ලෝකයට කළුවරක් ඇති වෙන්නේ නැහැ. මේ හේතුවෙන් මේ විශ්වතලය තුල පිහිටලා තියෙන විශාල ගංගා හැරෙන්න කුඩා ඇලදොල පොකුණු මේ හැම එකක්ම දිය පිඳක්වත් නැති වෙන තරමට හිඳිලා විනාශ වෙලා නැති වෙලාම යනවා. මේ මහ පොළවේ තනකුල ගහක්වත් ඉතුරු වෙන්නේ නැති වෙන්න විනාශ වෙනවා. මෙසේ කෙමෙන් මොහොතින් මොහොත මේ ලෝකේ විනාශ වීගෙන යන අතර කාලය තුලදී තවත් අවුරුදු ගණනාවක් ගෙවිලා ගියාට පස්සේ තුන්වෙනි සූර්යයත් මේ ලෝකයට පහළ වෙනවා. මේ තුන්වෙනි සූර්යයත් මේ ලෝකයට පහළ වුණාට පස්සේ මේ ලෝකයේ පෙර ඉතිරි වෙච්ච පංච මහා ගංගාවන් ඇතුළු විශාල ගංගාවන් දිය බිදක්වත් නැති වෙන තරමට හිඳිලා විනාශ වෙලා නැති වෙලා යනවා. මෙලෙස තුන්වන සූර්ය මණ්ඩලයෙන් තවත් කාල වකවානුවක් ඉක්මව ගියාට පස්සේ මේ ලෝකයට හතරවන සූර්යයක් පැමිණෙනවා. දැන් මේ විශ්වය තුල දීර්වල් 4ක් පායලා තියෙනවා.
මේ හේතුවෙන් කවදාවත් ඉර අව්වක් වැටිච්ච නැති අනෝතත්ත විල් වැනි විල් තිබුණු තැනක්වත් හොයාගන්න නැති වෙන තරමට දිය හිඳිලා විනාශ වෙලා යනවා. මෙහෙම අවුරුද්දෙන් අවුරුද්ද කල්ප විනාශයට ලංවීගෙන එද්දී සූර්ය මණ්ඩල 4ක් තියෙන මේ ලෝකයට 5වෙනි සූර්යයත් උදා වෙනවා. මේ ලෝකය දැන් ඉරවල් 5කින් සමන්යුක්තයි. මේ 5වෙනි ඉර උදාවීමත් එක්ක පින්වත්නි මේ ලෝකයේ සාර බාර වස්තුවක් වෙලා දැනට පවතින මේ මහ මුහුද දිය බිඳක්වත් නැති වෙන තරමට හිඳිලා විනාශ වෙලා යනවා මේ ලෝකයෙන්. කාටවත් නොදැනෙන්න මේ ලෝකයේ කාලය කෙමින් නිකුත් වෙලා යනවා. ඔන්න ඔහම කාලය ගෙවිගෙන යනකොට 5වෙනි සූර්යයා තියෙන තැනට 6වෙනි සූර්යයාත් උදා වෙනවා. දැන් මේ විශ්වතලය තුලදී සූර්යයන් 6 දෙනෙකු අපිට දැක ගන්නට පුළුවන් වෙනවා. ඉරවල් 6ක් පායලා තියෙනවා. මේ ඉරවල් 6ක් පායලා තියෙද්දී අපි මේ ජීවත් වෙන මහ පොළොව අපිට ආලෝකය ලබා දෙන හොඳ තාරකා වෙන මේ ග්‍රහ ලෝකේ හැම එකකින්ම මේ හැම වස්තුවකින්ම දුම තාන්න පටන් ගන්නවා. දකින්න හැම තැනකම විශාල දුමාරයක්. කොහෙවත්ම පේන්නේ නැති තරම් මේ වස්තුන් රත් වෙලා දුම් දාන්න ගන්න කාලවකවානුවේදී පින්වත්නි අවසාන සූර්යයාත් මේ ලෝකයට පායනවා. මේ 7වෙනි සූර්යයාගේ ආගමනයත් එක්ක මේ ලෝකයේ පවතින සියලුම වස්තුන් මේ පෘථුවිය හඳ ඇතුළු සියලුම වස්තුන් ගිනිගෙන අළු වෙලා පිච්චිලා විනාශ ස්වභාවයට පත් වෙලා යනවා. දූවිල්ලක්වත් ඉතුරු වෙන්නේ නැති තරම්. එවං අනිච්චා භික්ඛවේ එවං අද්දුවා භික්ඛවේ සංඛාරා එවං අනස්සාසිකා භික්ඛවේ සංඛාරා අලමේව සබ්බ සංඛාරේසු නිබ්බිතුං අලං විරජිතුං අලං විමුංචිතුං. මහණෙනි මේ සියලු සංස්කාර ධර්මයන් අනිත්‍යයි, తాවකාලිකයි, සැනසීමක් නැති දේවල් යන බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරනවත් එක්කම මේ අවසානයේදී මේ 500ක් භික්ෂුන් වහන්සේලා උතුම් වූ රහත් භාවයට පත් වෙනවා.